තවත් අලුත් දවසක්. අද අපි ලෑස්ති වෙලා ඉන්නේ පොඩි ගමනක් යන්න. ජයවා අපි යන්නේ කොහෙද? කොහෙද? ඉෂාන් යන්නේ අපි යන්නේද? අපි යන්නේ The Lord of the Rings movie එකේ franchise එකේ පළවෙනි movie එක Fellowship of the Ring එකේ The Shire ගම බලන්න තමයි යන්නේ. අපි යනවා නේ කවුද කිල්ල බැබු සිට ඇවිල්ලා පොඩ්ඩක් ෆ්‍රෝඩෝ බැගින්ස්ගේ ඩයල් එකේ තියෙන පොඩ්ඩක් සිට බැලුවේ කියලා බැගින්ස් කෙනෙක් නන්දලා ෆ්‍රෝඩෝ බැගින්ස්ුයි බිල්බෝ බැගින්ස්ුයි දැන් ඒ දෙන්නම නැති වෙලා දැන් ඉන්නේ ජිල්බෝ බැගින්ස් ජිල්බෝ බැගින්ස් දැන් ඉන්නේ ෆ්‍රෝඩෝ බැගින්ස් දැන් මේ ඉන්නවා ඉස්සරහා ජිල්බෝ බැගින්ස් එතකොට මේ ඇවිල්ලා නෑ මේ නම් ටිකක් තියෙනවා මම ඇවිල්ලා සෑම් වයිස් ගැප් ගිය අර අනිත් උන් තව දෙන්නෙක් ඉන්නවා අන්න උන් දෙන්නගේ නම් දෙක මතක මට ෆිල්ම් එක හරියට මතක මේ පිස්සුනේ බං ඕක YouTube එකේ බලන්න නැතුව ලින්ක් එක මේ යනවා බලනවාදී මේ ඩොටේ පොර ගේට්ලා ටිකකින් ඉතින් අපි එක් කරගෙන යන්නේ ශ්‍රීලංක මල්ලි. හලෝ හායි. හැබැයි ඔක පස්සේ කියන්න ඕනේ කතාවක් අපිලා ඒක. ගිහිල්ලා එනකොට තමයි කතාව කියන්නේ සාමාන්‍ය කට්ටිය. YouTube එකේ බලපින්න බං කියන්නේ එරුවන්නේ ඒව කතා කරන්නේ ඒව කතා කරන්නේ මල්ලි මොනාරි කියනවා නම් කියන්නේ මේ හැබැයි ඉස්සරහා බලලා කියපන්. බලන්න යන්නේ හුදු මං වගේ නෑ නෑ මේ වීඩියෝ එක කිව්වේ ඇත්තට මේක සායන ඉම්පෝටන්ට් බකට් ලිස්ට් එකට දාන්න ඕනේ එකක්. හැබැයි මම මුල්පක් ඊට නෙමෙයි බකට් ලිස්ට් එක. බකට් ලිස්ට් එක. රීසයිකල් බින් එක. අපි යන්නේ ඕක්ලන්ඩ් ඉඳන් හැමිල්ටන් හරහා මටමටාවලට. මටමටාවල තමයි තියෙන්නේ හොබිටන් මූවි සෙට් එක. අපි ඒ හරියදී හම්බෙමු දෙන්නද කච්චර. ඉතින් මේ මට හැමිල්ටන් කිව්වම නිකන් අටපට්ට මොට දාන්න පුළුවන් වගේ. අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා හුකා ෆෝල්ස් යන්න. වරදවා හිතන්න එපා ෆෝල් එක ගත්ත නම. අතරම මේ තියෙන නම් හරිම ලස්සනයි. හරිද? ඒකට ඕගලන්ට ලංකාවේ ඉඳලා වලට එන කොල්ලෙක් කියවවොත් කොල්ලෝ කෙල්ලෝ ඕන කෙනෙක් આવුත් ඒව තියෙන නම් හරි ෆුල් ආදල් නම් තියෙන්නේ මට. අපි හැමිල්ටන් හරහා මේ කොහෙද පුක්කකොයේ පුක්කකොයේ පහු කරගෙන හැමිල්ටන් හරහා යනවා මට පහු කරගෙන මට පව කරගෙන ටටටටා ගාගෙන පස්සේ එනවා එලවගෙන නවත්තයිද නවත්තයි. පොලිසියද? Air ticketing, hotel accommodations and tour packages, cruise tours, travel insurance, rail passes and airport transfers, vehicle rentals, assistance with transit visas and other visitor or tourist visas. Aclo Travels Limited, specialists in air ticketing and tours. The ultimate unlimited buffet experience for you and your family. Grand Salon Bar and Restaurant, Auckland, New Zealand. මට පව කරගෙන ටටටටා ගාගෙන පස්සේ එනවා එලවගෙන නවත්තයිද නවත්තයි. පොලිසියද? බය කරන්න බෑ. පොලිසියෙන් එනවා ඉන්න බලපෙන්න. පොලිසිය ඕඩර් කරනවද? අපි ෂූට් කරයි කියලා කෝල් එක කියන්නේ ඌ ලියන්න ඕනේ අර. බල්ලා පොලිසිය ඒ ලාන් යන්නේ බෑ මොකටද දන්නේ මලකෙලි ඕල් එක නෑ අපි අල්ලන්න කියලා අපි අල්ලන්න නෙමෙයි. අපි අල්ලන්නේ නෙමෙයි අපි නුඹලෙන් බේරන අපි ගාව භයානක දේවල් වගේ තියෙනවා. ඉතින් මේ අද පොඩ වැහිබර කාලගුණයක් තියෙන්නේ. මේ අපි යනවා මගෙත් ඇත්තටම මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ තැනක් තමයි අද අපි විසිට් කරන්න යන්නේ. අපි ඉතින් එහෙට ගිහිල්ලා පොඩි වීඩියෝ එකක් ගමු නේද? අනිවාර්යෙන්ම. හෙලෝ ගයිස් කොහොමද? තවත් ලස්සන දවසක් නිව්සීලන්ඩ් වල අපේ සෙට් එක ගමනක් යනකොට සාමාන්‍යයෙන් ඔන්න ඔය විදිහයි. ඔයාලත් අහගෙන හිටියනේ අපේ කන්වර්සේෂන් එක. අද මෑ 29 වෙනිදා. අද මගේ ජීවිතේ අමතකම නොවන දවසක්. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකකට යන්න හම්බ වෙච්ච නිසා. ඒ තමයි Lord of the Rings movie එකේ Hobbit ලගේ village එක. check in වෙන්න තියෙන මෙතන. ඉතින් මෙතනින් තමයි ටිකට් ගන්න. ඉෂාන් ටිකට්ස් ටික අරගෙනම හිතන් තියෙන්නේ. කොළාම යන්නයි හදන්නේ. අපි මේ it's guys hi thank you ටිකට්ස් එක අපිට හම්බුණා Hobbit village එකේ map එක. Hello everybody කොහොමද? ඉතින් අද ලෝක ප්‍රසිද්ධ movie set එකට ඇවිල්ලා ඉන්නේ. ඔබ දන්නවා Lord of the Rings Hobbiton. ඉතින් මේකේ අපි ගාව තියෙනවා අපි යන්නේ Mount Doom එකට ring එක අරගෙන ගිහිල්ලා හන්දෙන් පල්ලෙහාට දාන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි ටිකට්ස් ගත්තා. ටිකට්ස් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ map එක. map එක ටිකට්ස් දෙකම තියෙන්නේ. Lord of the Ring movie
තුනම බලලා තියෙනවා නම් ඔයගලන්ට මතක් වෙයි අපේ මේකේ තියෙන එන්වයරන්මන්ට් එක ඔයගොල්ලෝ දැක්කම ඔයගලන්ට මතක් වෙයි ඒ විදිහටම තියෙනවා මෙතනින් තමයි tour departures. Hi. මේක තමයි ලොකේෂන් එකට අපි එක්කන් යන්නේ. ඉතින් පේනව නේද වටපිටාවේ සුන්දරත්වය. මේ බස් එකෙන් තමයි අපි ලොකේෂන් එකට එක් කරගෙන යන්නේ. ඊට පස්සේ මෙන්න මේ ආච්චි තමයි අපිව ගයිඩ් කරන්නේ. මේ අද මේ බිල්බෝ බැගින්ස් නෑල ජිල්බෝ බැගින්ස් ගිල්බෝ බැගින්ස් උඹදයි ගිල්බෝ බැගින්ස්. මෙතන පොඩි මේ මික්ස් එකක් යනවා මේ කිව්වට අහන්නේ නෑනේ. අර ඉස්සරහා ගිය ආච්චි තමයි මේ එයා හැරි පොටර් එකේ එක්කෙනෙක්. මායාකාරී. ඔව් හැරි පොටර් එකේ මායාකාරී තමයි අපිට මේකට ඇවිල්ලා තියෙන ලෝඩ් ඔෆ් ද රිංග් එකට ඇවිල්ලා තියෙන්නේ. සිට ලෝඩ් ඔෆ් ද රිංග්ස් එකයි හැරි පොටර්යි පැටලලා තියෙන්නේ. ඇත්තම කියනනම් මට මේ දෙක පටලැවිලා තියෙන්නේ. මම මේ හැරි පොටර් එකේ කවුද ඉන්නේ? හැරි පොටර්ද? ෂූට් එකට පුරුදුයිනේ. ෂූට් එකේ හැරි පොටර්ද ඒක නම? නෑ හැරි පොටර් ෆිල්ම් එකේ කොල්ලට. පොඩි ලස්සන දර්ශනයක් පෙන්වන්න යන්නේ. ටිකක් දුර පයින් මෙහෙම ඇවිදගෙන එනකොට අපිට හම්බ වුණා හොබිටන් ගම්මානය. මේ වීඩියෝ එකේ ඉතිරි කොටස ඊළඟ vlog එකෙන් බලන්න අපේ channel එක දැම්ම subscribe කරන්න.